අයිබෝවන් කියලා පිළිගන්න හැම YouTube channel එකටම අද ඔයගොල්ලෝ දෙන කුලක තුන්වෙනි ගාන හදන්න කියලා දෙන්න. හරි මේක අපිට අපේ වෙන රූපේ මේකයි දීලා නැහැ. ඒ වුණාට අපිට මේක හොයාගන්න පුළුවන් මේ සම්පූර්ණ එකේ මේ ටික එකතුව භාවිතා කරලා අපි ප්‍රශ්න අහනවා. ඉංග්‍රීසි කතා කළ හැකි ගන්න කියන එක තමයි අහන්නේ. අපිට මේකේ ඉංග්‍රීසියෙන් නම් මෙච්චර කතා කළ හැකි ගන්න කිව්වම මේ ඔක්කොම ඉංග්‍රීසි කතා කරන ඔක්කොම 5 2 3 4 ඒ ඔක්කොම එකතු වෙනවා අපිට 14යි. එතකොට අපිට කියනවා ජර්මන් කතා කළ හැකි මුළු පිරිස 12 ඉන්නවා. පන්සහ ජර්මන් කතා කළ හැකි ගන්න කීයද කියලා අහනවා. කියන්නේ මුළු ජර්මන් රවුම 12 ඉන්නවා. පන්සහ ජර්මන් කියන දෙකම කතා කරන්න පුළුවන් ඉන්නේ මේ දෙකටම අයිති එක. ඒ කියන්නේ මෙතන 5යි. එතකොට අපිට තුන්වෙනි ප්‍රශ්නේ කියන්නේ රූපය අඳුර කර ප්‍රදේශ වචනයෙන් කියන්නේ ඒක වචනයෙන් කියන්නේ ඉංග්‍රීසි ප්‍රංශ පවන් කතා කළ හැකි ගන්න තමයි අපිට මේකෙන් කියන්නේ. ඒක අපිට ඕන අංකයෙන් ලියන්න පුළුවන් E ඡේදනය F ඡේදනය G ඩෑස් කියලා. මේකේ අන්තිම ප්‍රශ්නේ අහන්නේ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කට්ටිය වෙනම විචාර කට්ටිය. දැන් මේ කියන්නේ ඉංග්‍රීසි රම කට්ටිය ඔක්කොම වෙනම එකෙන් දාලා ඉතුරු වෙන්නේ 10යි 5යි 7යි එක එකතු 17 ඉතුරු කට්ටිය ගන්න තමයි අපිට එන්නේ 17යි කියලා.